අයිබෝවන් යාළුවනේ අගාර් කිව්වහම ඔයාලට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මොකද්ද? ඉස්කෝලේ විද්‍යාගාරේ එහෙමත් නැත්නම් ලැබ් එකක බැක්ටීරියා වවන්න ගත්ත පෙට්ට ඩිෂ් එක නේද? නිසා ගොඩක් අය හිතන් ඉන්නේ මේ අගාර් කියන්නේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක්. මේක කෑමට ගන්න කිසිසේත්ම සුදුසු නෑ කියලා. හැබැයි යාළුවනේ මේක අපි අතර තියෙන වැරදි වැටහීමක්. ඇත්තටම අගාර් කියන්නේ සබහාදාවෙන් අපිට ලැබිච්ච අපූර්ව දායාදයක්. අපේ අම්මලා මේකට කියනවා චයිනා ග්ලාස් කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් බලමු මොකද්ද මේ අගාර් කියන්නේ, මේක හැදෙන්නේ කොහොමද, ජෙලටින් වලට මේක පාවිච්චි කරන්නේ ඇයි සහ ඔයාලා කවදාවත් ඇහුවේ නැති සුපිරි රහස් කීපයක් ගැන අපි මේ වීඩියෝ එක හරහා කතා කරමු. සරලවම කිව්වොත් අගාර් කියන්නේ මුහුදු පැලෑටි සාරයක්. මුහුදේ වැවෙන රතු පාට ඇල්ගී වර්ගයක් එකතු කරලා වේලලා තම්බලා තමයි මේ අගාර් නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ යාළුවනේ මේක 100%ක්ම ශාකමය දෙයක්. කිසිම සත්ව කොටසක් මේකේ නැහැ. සාමාන්‍ය වෙළඳ පොලේ අපි මේක ආකාර 3කින් ගන්න පුළුවන්. එකක් තමයි අගාර් කුඩු. මේක පාවිච්චි කරන්න හරිම ලේසියි. දෙවෙනියට අපිට හම්බ වෙනවා අගාර් තීරු. චයිනා ග්‍රාස් කියලා ගොඩක් අය ගන්නේ මේකේ තුන්වෙනි එක අගාර් පෙති. මේ මොන විදිහට තිබුණත් මේ හැම එකකම තියෙන එකම දේ. ඒ කියන්නේ ස්වභාවික මුහුදු පැලෑටි සාරයම විතරයි. ගොඩක් අය අහන දෙයක් තමයි ජෙලි හදන්න ජෙලටින් තීතියයි අපි අගාර් පාවිච්චි කරන්න ඕනේ. ප්‍රධාන දේ තමයි ජෙලටින් හදන්නේ සතුන්ගේ, ගවයන්ගේ, එහෙම නැත්නම් ඌරන්ගෙන් කොටස් වලින් තමයි ජෙලටින් හදන්නේ. ඒ නිසා නිර්මාංශයට ජෙලටින් ගැලපෙන්නේ නැහැ. හැබැයි අගාර් 100%ක්ම වීගන්. නිර්මාංශයට වගේම හලාල් අයටත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අනිත් වාසිය තමයි ජෙලටින් වලින් හදන ජෙලි එකක් එළියේ තිබ්බොත් දිය වෙනවා. ඒක ෆ්‍රිජ් එකේම තියන්න ඕනේ. හැබැයි අගාර් වලින් හදන දේවල් කාමර උෂ්ණත්වයේදී කියන්නේ එළිමහනේ තිබ්බා හොඳට ගල් වෙනවා. ලංකාවේ අපිට ගොඩක්ම ගැලපෙන්නේ අගාර්. හරි. දැන් අපි බලමු මේක කොහෙන්ද ගන්න කියලා. ගොඩක් වෙලාවට සුපර් මාකට් වල එක පවුඩර් එක හොයාගන්න අමාරුයි. හැබැයි ඒක ස්ට්‍රිප් නම් හොයාගන්න පුළුවන්. ඔයාලට ලේසියෙන් මෙගා ස්ට්‍රිප් ඩරස්.lk dcart.lk වගේ වෙබ් අඩවිවලින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි මේ තීරු පාවිච්චි කරද්දී පොඩි අවුලක් තියෙනවා. ඒවා වතුරේ දිය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අන්න ඒකට විසඳුමක් විදියට ඔයාලට ගෙදරදීම මේක කුඩු කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගෙන් ලගත්ත ඒකාර ස්ට්‍රිප් ටික කතුරකින් පොඩි කෑලි වලට කපන්න. ඊට පස්සේ හොඳට පීරිච්ච බ්ලෙන්ඩර් එකකට දාලා පිටි වගේ වෙනකම් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැනට ඔයාලට තියෙන්නේ ගෙදරදී හදාගත්ත එක පවුඩර් එක. මේක පාවිච්චි කරන්න හරිම ලේසියි වගේම ඉක්මනින්ම දිය වෙනවා. මේක නිකන්ම ජෙලි හදන දෙයක් නෙමෙයි. මේක ඖෂධීය ගුණයකුත් තිබෙනවා. අගාර් වලින් 80%ක්ම තියෙන තන්තු නැත්නම් ෆයිබර්. ඒ නිසා බඩේ අමාරුව, මලබද්ධය වගේ දේවල් වලට මේක හරිම කුණයි. ඒ වගේම බර අඩු කරගන්න ඩයට් කරන අයට මේක මරු කෑමක්. මොකද මේකේ කැලරි ප්‍රමාණය හරිම අඩුයි. මේක කෑවම බඩ පිරුණු ගතියක් දැනෙන නිසා ඉක්මනට බඩගිනි වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේක උයන්නේ කොහොමද කියලා. මෙතන තමයි ගොඩක් අය වරද්ද ගන්න. හොඳට මතක තියාගන්න අගාර් නිකන් රස්නේ වතුරෙන් දිය වෙන්නේ නැහැ. අගාර් සෙට් වෙන නම් මිශ්‍රණය ලිපේ තියලා අනිවාර්යයෙන්ම නටවන්න ඕනේ. සාමාන්‍ය වතුර කෝප්ප එකකට අගාර් කුඩු තේ හැඳි එකක් විතර ඇති. මිශ්‍රණය ලිපේ තියලා වතුර එක පුබුළු දාලා නටනකම් විනාඩි 5ක් විතර හැදි ගන්න ඕනේ. අගාර් ටික ඔක්කොම තිය වෙලා වතුර එක පැහැදිලි පාටක් වෙනකම් රත් කරන්න. අන්න එතකොට තමයි ඔයාගේ ඔය පුඩිම හරි පදමට එන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන කඩෙන් ගන්න ෆුඩ් එක කෑමට ඉතාම ආරක්ෂිතයි. හැබැයි කවදාවත් අගාර් කුඩු නිකම් පිටි වගේ කටේ දාගෙන කන්න නම් එපා. ඒක උකුරු හිර වෙන්න පුළුවන්. හැම වෙලාවෙම වතුර එක කලවම් කරලා ගන්න. ඉතින් යාළුවනේ ඊළඟ පාර පොඩිමක් හදනකොට ජෙලටින් වලට ඇඟට ගුණ අගාර් පාවිච්චි කරලා බලන්න. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්
යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ස්තුතියි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහසත් පහලින් comment කරන්න.